Hi, welcome to my YouTube channel. අදත් අපි යනවා ප්‍රේ ෂූට් එකකට. උදේට මාරම වේදුමක් තියෙන මේ පැත්තට. අපි දැන් ඉන්නේ ගෝල් වල. මේතන නම් ඔයාලා දන්නවත් ඇති. අද අපි ඉන්නේ ගෝල් පෝට් එකේ. දැන් අපි ෂූට් එක පටන් ගන්නයි යන්නේ. මේ ගෝල් පෝට් එක මුලින්ම හදලා තියෙන පෘතුගීස් කාලේ 16th century එකේදී, but 17th century එකේදී ලන්දේසි කාලේ මේක ගොඩක් expand කරලා strong විදිහට හදලා තියෙනවා. ඒ නිසා තමයි මේකට ගෝල් ඩච් පෝට් කියලා කියන්නේ. පස්සේදී බ්‍රිටිෂ් කාලෙත් මේකේ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ගෝල් පෝට් එක කියන්නේ UNESCO World Heritage Site එක. Okay, අපි ආයමු ෂූට් එකට. ෂූට් එක වෙලාවේ අපිට යාළුවෙකුත් හම්බුණා. එයා මාරම කියුට්. මං හිතන්නේ ගෙදරක ඇති කරන කෙනෙක්. මේ වගේ පරණ බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා පෝට් එක ඇතුලේ. අපේ ෂූට් එක නම් ඉවරයි. අපිට තව ඊවිනිං ෂූට් එකකුත් තියෙනවා. ඊවිනිං ෂූට් එකට තව වෙලා තියෙන නිසා අපි ආව ධර්මපාල පාක් එකට. ධර්මපාල පාක් එක තියෙන්නේ ගෝල් පෝට් එක ළඟමයි. අපි දැන් ඊළඟ ලොකේෂන් එකට යන ගම. ගෝල් වල ඉඳන් 40 කිලෝමීටර්ස් විතර තියෙනවා next ලොකේෂන් එකට. අපි දැන් ඉන්නේ බලපිටිය ඔරුවැල්ල බීච් එකේ. මේ බීච් එකත් ගොඩක් ෆේමස් තැනක්. ෆොටෝ ෂූට්ස් වලට වගේ මෙතන බලන්නත් ගොඩක් දෙනෙක් එනවා. අද හොලිඩේ එකක්. ඒ නිසා තමයි මෙච්චර සෙනග. අපි ආයෙම යනවා ෂූට් එකට. ෂූට් එක ඉවරයි. ආයෙ අර තුලක් එකකින් හම්බෙමු. බයි.